හායි අද අපි බලමුද මේ වගේ රස්සට පාටට ඉක්මනට මාළු කරි එකක් හදාගන්න විදිහ. එන්නකො එහෙනම් අපිට මේකට ඕන වෙනවා මෙන්න මේ වගේ මාළු හොඳට සෝදලා පිරිසිදු කරගත්ත මාළු. මම මෙතන ඩින්න මාළු තමයි අරන් තියෙන්නේ. ග්‍රෑම් 500ක් විතර. ඊළඟට අපිට ඕන වෙනවා ඉනියට කපාගත්ත ලුණු, පොතු පිටින් තලාගත්ත සුදු ලුණු, රම්පේ, කරපිංචා, මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර, ලුණු කුඩු තේ හැඳි 1යි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි, ගොල්ක ටිකක්, ඒ වගේම බෙදපු තුනි පහ තේ හැඳි 3යි. මෙතන කුරුඳු කෑල්ලක්, එනසල්, කරාඹු නැටි 3 ගානේ අරන් තියෙනවා. මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට අපි භාජනයක් ලිපේ තියාගෙන භාජනේ රත් වුණාම අපි ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට ලුණු ටික එකතු කරනවා. සුදු ලුණු ටිකත් එකතු කරනවා. ලුණු ටිකයි සුදු ලුණු ටිකයි තෙල් එකට දාලා ඉවර වෙලා අපි මේක ටික වෙලාවක් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේක මෙන්න මේ ගානට වගේ ටෙම්පරාදු වෙනකොට අපි මේකට කරපිංචා ටිකයි රම්පේ ටිකයි එකතු කරනවා. අපි කරපිංචා ටිකයි රම්පේ ටිකයි එකතු කරලා ඒකම අපි කුරුඳු එනසල් කරාඹු නැටි ටිකත් එකතු කරලා මේ විදිහට කලවම් කරලා මේ ගානට වගේ ටෙම්පරාදු වෙනකොට අපි අපේ පහේ ටික එකතු කරනවා. මේ ටිකත් එකතු කරලා අඩු ගින්දරේ අපි මේක ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ අඩු ගින්දරේ ටෙම්පරාදු කරගෙන අපි මේකට දැන් එකතු කරනවා අපේ මාළු ටික. මම මේ මාළු ටිකට කිසිම දෙයක් එකතු කරලා නැහැ. හොදලා පිරිසිදු කරගෙන විතරයි තියෙන්නේ. දැන් අපි මේ ටික මේකට දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ පහේ ටික ඔක්කොම මාළු කෑලි වල හොඳට ගෑවෙනකන් අපි මේ ටික කලවම් කරලා මේකට අපි වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ වතුර දාද්දිත් මතක තියාගන්න මේකට වතුර ගොඩාක් දාන්න යන්න එපා. ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දාගන්න. මොකද ගොඩාක් වතුර දැම්මොත් එහෙම මාළු එක දිය රහ වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මාළු කෑලි තැම්බෙන්න වගේ ඔයාලට හොදි ඕන ගානට මේ විදිහට වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා ඉවර වෙලා යන්නේ වහගෙන අපි මේක විනාඩි 10ත් 15ත් අතර වගේ කාලයක් හොඳට උයා ගන්න ඕනේ. ඉතින් අපි විනාඩි 10කට විතර පස්සේ බලමු අපේ මාළු කාරි එක කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්නකෝ අපේ මාළු කාරි එක ලස්සන පාටට රසට සුවඳට තියෙනවා. මේ වෙලාවේ මුළු කුස්සියම මාරම සුවඳයි. ඉතින් ඔයාලත් මේ ලේසි ඉක්මනට හදාගන්න පුළුවන් මාළු කාරි එක අනිවාර්යෙන් හදලා රස බලන්න. මේක මාරම රස මාළු කාරි එකක්. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.